ආයුබෝවන් අදත් මාත් එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් අද මම කතා කරන්න යන්නේ ස්පයිනොසොරස් කියන මේ ලෝකේ ජීවත් වුණ අතිශය භයානක ඩයිනසෝර් කෙනෙක් ගැන. ඊටමත් රසවත් තොරතුරු ගොඩක්. ඉතින් මේවා දැනගන්න ඕන නම් මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකන් බැඳිලින්න ඔයාට සිද්ධ වෙනවා. හරි, වැඩි කතාවක්. අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ ඩයිනසෝර් ජීවත් වෙලා තියෙන්නේ මීට අවුරුදු මිලියන 94කට කලින් වර්තමාන උතුරු අප්‍රිකාව කියන ප්‍රදේශයේ. ඉතින් මෙයා අයිති වෙන්නේ තෙරපොඩ් කියන ඩයිනසෝර් වර්ගයට. ඉතින් මෙයා මාංශභක්ෂක ඩයිනසෝර් කෙනෙක්. ඉතින් මෙයා ආහාරයට අරගෙන තියෙන්නේ කුඩා ඩයිනසෝර්ලා, ඒ වගේම ඩයිනසෝරයන්ගේ මලකුණු, ඒ වගේම ලොකු කුඩා මාළු. හරි, ඉතින් මෙයාගේ පොසිල පළමු වරට හම්බෙලා තියෙන්නේ 1912 ඊජිප්තුවෙන්. ඉතින් මේවා දෙවන ලෝක යුද්ධෙත් එක්ක විනාශ වෙලා ගියා. පසුකාලීනව හම්බෙච්ච පොසිල වලින් අපිට මෙයා ගැන ගොඩක් තොරතුරු දැනගන්න ලැබුණා. හරි, ඊළඟට අපි කතා කරමු මෙයාගේ ශරීර ලක්ෂණ ගැන. ඉතින් යාළුවනේ දැනට හොයාගෙන තියෙන විදියට මේ ස්පයිනොසොරස් තමයි මේ ලෝකේ ජීවත් වුණ දිගම භූමිෂ්ඨ ඩයිනසෝර් වෙන්නේ. ඉතින් භූමිෂ්ඨ කියන්නේ පොළවේ ජීවත් වුණ කියන එක. හරි, ඉතින් මෙයාගේ දිග මීටර් 14ක් විතර වෙනවා. ඒ වගේම බර ටොන් 7.4ක් විතර වෙනවා. ඉතින් මෙයාට තියෙනවා කිඹුලෙකුගේ හිස් කබලට සමාන හිස් කබලක්. ඉතින් ඒ වගේම මෙයාට තියෙනවා ඇඟිලි 3කින් යුතු ඉතාමත් විශාල වගේම ශක්තිමත් අත් යුගලක්. ඉතින් මේවා මෙයාගේ ගොදුරු අල්ලා ගැනීම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. හරි, ඒ වගේම මෙයාගේ අපිට තවත් දැක ගන්න පුළුවන් ඉතාමත් සුවිශේෂී ශරීර අංගයක් තමයි එයාගේ පිටතට නෙරා ආපු කොඳු වැට පේලිය. ඉතින් මේක මෙයාගේ දැකගන්න පුළුවන් ඉතාමත් සුවිශේෂී ශරීර අංගයක්. ඉතින් මේ කොඳු වැට පේලිය මීටර 1.65ක් විතර දිග වෙනවා කියලා ගණන් බලලා තියෙනවා විද්‍යාඥයෝ. හරි, ඉතින් මෙයා ගැන තවත් සුවිශේෂී කරුණු ගොඩක් අපි ඊළඟට බලමු. ඉතින් යාළුවනේ මෙයා ගැන හොයාගෙන තියෙන ඉතාමත් සුවිශේෂී තවත් කරුණක් තමයි මෙයා තමයි මුලින්ම ලෝකේ ඇක්වාටික් කියන නම ලබාගත් ප්‍රථම ඩයිනසෝර් වෙන්නේ. ඉතින් ඇක්වාටික් කියලා කියන්නේ ගොඩබිමේ සහ ජලය දෙකේම ජීවත් වෙන්න පුළුවන් කියන එක. හරියට කිඹුල්ලු වගේ. හරි, ඉතින් තවත් කරුණක් තමයි මේ ස්පයිනොසොරස්ලා ගැන තියෙන. ඒ තමයි මෙයාලගේ කට ප්‍රදේශයේ තියෙනවා පොඩි සිදුරු. ඉතින් මෙයාලා ඒවා පාවිච්චි කරන්නේ එයාලා දැන් මාළු අල්ලගන්න වතුරට බහිනවනේ. ඉතින් මේ වතුරට බහලා පීනගෙන යනකොට එයාලට අල්ලගන්න ඕන මාළුන්ගේ තාප සංවේදන, ඒ වගේම එයාලා පීනන ආකාරය, පීනන වේගය, මේ වගේ ගොඩක් දේවල් මේ මෙයාගේ කටේ තියෙන සිදුරු හරහා මෙයාට දැනගන්න පුළුවන්. හරි, අපි තවත් කරුණක් මෙයා ගැන කතා කරමු. ඉතින් යාළුවනේ දැන් තියෙන ගොඩක් ප්‍රසිද්ධ මතයක් තමයි මේ ඩයිනසෝර්ලා තමයි කුරුල්ලන් විදියට පරිණාමය වෙලා තියෙන්නේ කියලා. නමුත් දැන් අලුත් මතයක් තියෙනවා. ඒ තමයි මේ ස්පයිනොසොරස්ලා විතරක් කිඹුලන් විදියට පරිණාමය වෙලා තියෙනවා කියන එක. ඉතින් මේක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඉතින් ඒක ගැන යටින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. හරි, ඉතින් යාළුවනේ මේ මතයට හේතු වෙලා තියෙන්නේ මෙයාලගේ තියෙන මේ කිඹුලන්ට සමාන කට, ඒ වගේම වලිගය, ඒ වගේම මම කලින් කියලා දුන්න මෙයාලගේ තියෙන ඇක්වාටික් කියන ඒ ලක්ෂණය. හරි, ඉතින් කලින් කිව්වා වගේම මේක ගැන ඔයාට මොකද්ද හිතෙන්නේ කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි, අපි ඊළඟ කරුණට පහිමු. ඉතින් මම දැන් කතා කරන්න යන්නේ කොහොමද මේ ස්පයිනොසොරස් වඳ වුණේ කියලා. ඉතින් මේ ස්පයිනොසොරස් වඳ වෙලා තියෙන්නේ අර මහා උල්කාවක් වැටිලා සිද්ධ වුණ මහා විනාශයටත් කලින්. ඉතින් මෙයා විනාශ වෙලා තියෙන්නේ
ආහාර හිඟවීම හේතුවෙන්. ඉතින් ඒ කාලේ පෘථුවියේ එක දේශගුණික විපර්යාස එක දිගට වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මෙයාලට ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වෙලා තමයි මේ ස්පයිනසෝරස්ලා විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ සියලුම ඩයිනසෝර්ලා වඳ වෙලා ගිය මහා උල්කාව වැටෙන්නත් කලින් සබාදහම විසින් මේ ස්පයිනසෝරස්ලා අතුගාලා දාලා ඉවරයි. ඉතින් අද ගෙනාපු මේ ස්පයිනසෝරස් ගැන වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අපේ channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාන්න. ඉතින් තවත් කෙනෙක්ට මේ වගේ වීඩියෝ බලන්න මේක share කරන්න. හරි. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.